අපිට තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපිට කරන්න තියෙන සමහර වැඩ අමතක වෙන්න පුළුවන්. ඔයාටත් මේ විදියට අමතක වෙන වැඩ මතක් කරලා දෙන්න කෙනෙක් හිටියනම් කොහොමද? Nice. අද අපි කතා කරන්න හදන්නේ ඔයාගේ අමතක වෙන වැඩ ටික මතක් කරලා දෙන ඔයාට අවශ්‍යම වෙන ඇප්ලිකේෂන් එකක් ගැන. එහෙනම් අපි Play Store එකේදී හමු වෙමු. මුලින්ම ඔයා Play Store එකට ඇවිත් ටක් ගාලා මෙන්න මේ ටික් කියන app එක download කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් මේ application එක open කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ Google account එකක් කරා මේකට login වෙන්න. ඊළඟට මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට මෙන්න මේ plus icon එක touch කරලා ඉවරලා මෙතෙන්ට task add කරගන්න පුළුවන්. ඉතින් අපි උදාහරණයක් විදියට මෙතෙන්ට එකක් add කරගෙන බලමු. මුලින්ම ආගේ ටාස්ක් එකට මොකක් හරි නමක් දෙන්න ඕනේ. උදාහරණයක් විදියට මම මෙතන දාගන්නවා watch a musical කියලා. ඒ කියන්නේ මට මියුසිකල් එකක් බලන්න යන්න තියෙනවා. ඉතින් මම ඒක මතක් කරගන්න තමයි මෙන්න මේ ටාස්ක් එක ඇඩ් කරගන්නේ. මේ විදියට ටයිප් කරලා මෙන්න මේ සලකුණ ටච් කරගන්න. ඊළඟ මෙන්න මේ විදියට මේ ටාස්ක් එක මෙතනින් ඇඩ් වෙනවා. ඊළඟට ඔයා මේක ටච් කරන්න. මේක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් date and repeat කියන එක ටච් කරන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට කැලෙන්ඩර් එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් මේ අවශ්‍ය කරන දිනය සිලෙක්ට් කරගන්න. ඒ වගේම මෙන්න මේ time කියන එකට ගිහිල්ලා ඔයාලට අදාළ වෙලාව සෙට් කරගන්න පුළුවන්. ඊළඟට රිමයින්ඩර් ඔයාලට මේක කොයි වෙලාවටද මතක් කරලා දෙන්න ඕන කියන එක ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා හදා ගන්න පුළුවන්. ඊළඟට මේක රිපීට් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේක දිනපතා මතක් කරලා දෙන්න ඕනද එහෙම නැත්නම් සතිපතා මාසපතා මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට මේ රිපීට් එක එන්න ඕනේ කොහොමද කියලා මෙතනින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මේ ටාස්ක් එක උඩ ටච් කරගෙන ඉන්න. ටච් කරගෙන හිටියට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මෙතන පහලින් ඩොට් තුනක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඩොට් තුන ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයා ගොඩක් ටාස්ක් ඇඩ් කරලා තියෙනවා නම් ඔයාට අවශ්‍යම කරන ටාස්ක් එක පින් කරලා තියාගන්න. ඒ වගේම මෙන්න මේ තුන්වෙනි ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාගේ ටාස්ක් එක ඔයාට කොච්චර වැදගත්ද කියන එක මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ටාස්ක් එක ඔයාට මෙතන ඩිලීට් කරගන්නත් පුළුවන්. ඒ වගේම මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට කැලෙන්ඩර් එක බලා ගන්න පුළුවන්. ඉතින් ටාස්ක් ඇඩ් කරද්දි ගොඩක් අයට කැලෙන්ඩර් එකත් වැදගත් වෙන හින්දා එයාලා කැලෙන්ඩර් එකත් මේකට දීලා තියෙනවා. ඒ වගේම මෙතන ප්ලස් මාක් එක ටච් කරලත් ඔයාලට ඉස්සෙල්ලා වගේම ටාස්ක් ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට මෙතෙන්ට ආවට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතනත් සෙටින්ස් ගොඩක් තියෙනවා. එතනින් ඔයාලට තවත් වැදගත් වෙන සෙටින් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ විජෙට් කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඇප් එක හරහාම මෙන්න මේ වගේ විජෙට්ස් ඔයාලගේ හෝම් ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්න. ඉතින් ඒකත් මේ ඇප්ලිකේෂන් එකේ තියෙන වැදගත්ම දෙයක්. මොන විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එකේ වැඩ ටික සරලව කරගන්න තියෙන්නේ. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා මේ ඇප්ලිකේෂන් එකේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ඉවෙලා මේ විදිහට ටාස්ක් ඇඩ් කරලා ඉවෙලා මේකේ තව තියෙන දේවල් try කරලා බලන්න. මේ settings වර්ගෙ එහෙම ඔයාට අවශ්‍ය කරන විදිහට වෙනස් කරගෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ ඇප්ලිකේෂන් එක අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරලා බලන්න. මම හිතනවා ගොඩක් අයට වැඩ රාජකාරී වැඩි හින්දා සමහර දේවල් අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ ඇප්ලිකේෂන් එක නම් ගොඩක් වැදගත් වේවි. ඒ වගේම ඔයාගේ වැඩ අධික යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. එතකොට එයාටත් මේ වගේ ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගෙන එයාගේ වැඩ ටික මතක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මතක් කරනවා හැමදාමත් වගේ මගේ channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ bell icon එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේම වටිනා වැදගත් වීඩියෝ එතකොට ඔයාලට ඉක්මනට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මගේ අනිත් social media links ටික තියෙනවා පල්ලෙහා description එකේ. ඒවටත් එකතු වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් එක්කම අපි එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් සමවරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් ආරාධනා කරනවා ඊළඟ වීඩියෝ එකත් එකතු වෙන්න අපි ඉක්මනටම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්.